එතකොට දැන් අපි දැන් කතා කරන්න යන්නේ සිලෙක්ෂන් සෝට් එක. මේ සිලෙක්ෂන් සෝට් එක මට අනුව නම් මේ ඉන්සර්ෂන් සෝට් එකයි බබල් සෝට් එකටයි වැඩිය පොඩ්ඩක් කම්ප්ලෙක්ස්. ඒ කියන්නේ ඒක තියරිය හරිම ලේසි. ඉතින් සිලෙක්ෂන් සෝට් එකේදී වෙන්නේ අඩුම එක තෝරගෙන ඒක ඉස්සරහටම දාන එක. හරිද? ඒ කියන්නේ අපි මුළු ඇරේ එක පුරාම එකපාරක් යනවා. ගිහින් අපි එකින් එක කම්පෙයාර් කරනවා. කම්පෙයාර් කරලා අපි අඩුම එක තෝරගන්නවා. තෝරගෙන අපි ඒකට කලින් තියෙන එහෙනම් අපි එලිමන්ට්ස් පහක් තියෙනවා. පහෙන් තුන්වෙනි එක තමයි අපිට අඩුම වැලියු එක කියලා ගන්න හම්බුනේ. ඒතකොට අපි දෙවෙනි එක දානවා තුන්වෙනි එක තිබ්බ ප්ලේස් එකට, එක දානවා දෙක තිබ්බ ප්ලේස් එකට. එහෙම කරලා අපි පොඩිම වැලියු එක ඉස්සරහට දාගන්නවා. ඊට පස්සේ අපි ආයේ දෙවෙනි එකේ ඉඳන් පටන් ගන්නවා. දෙවෙනි එලිමන්ට් එකේ ඉඳන් ඊට පස්සේ එතන ඉඳන් ආයේ එකින් එක කම්පෙයාර් කරලා අඩුම වැලියු එක හොයන් යනවා. හොයන් ගිහින් අපි හිතමු දැන් හතරවෙනි එක අපිට හම්බුනේ කියලා. ඒතකොට අපි හතරවෙනි එක වෙනම වේරියබල් එකක් ඇතුළට ගන්නවා. අරගෙන අපි තුන වේරියබල් එකේ වැලියු තුන තැන වැලියු එක හතරට දානවා. දෙක තැන වැලියු එක තුනට දානවා. එක තිබ්බ තැන වැලියු එක එක තියෙන තැන වැලියු එකට අපි අලුතෙන් හොයාගත්ත එලිමන්ට් එක දාගන්නවා. මම මේක දැන් ඇදලා පෙන්නන්නම්. දැන් හිතමු මෙන්න මෙහෙම 16 40 3 90 10 ඔන්න ඔහම එලිමන්ට්ස් ටිකක් තිබ්බා. හරිද? එතකොට අපි එකපාරක් එකින් එක මේ 16යි 40යි කම්පෙයාර් කරලා බලන්න. ඒකෙන් දැන් අපිට අපි මුලින්ම මිනිමම් වැලියු එක විදිහට සලකන්නේ මේ පළවෙනි එක. මේක තමයි මිනිමම් වැලියු එක කියලා සලකන්නේ අපි මේ පළවෙනි එකයි දෙවෙනි එකයි කම්පෙයාර් කරන එකෙන් මොකක්ද අඩුම කියලා. හරිද? කම්පෙයාර් කරලා ඉතින් කොහොමත් පළවෙනි එකේ අඩු. ඊට පස්සේ අපි මේක ස්කිප් කරලා අපි ආයේ දෙකට යනවා. දෙක අඩු නැති නිසා දෙක එකට අඩු නැති නිසා අපි එක ගණන් ගන්න. ඊට පස්සේ අපි තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එලිමන්ට් එකට. ඊට පස්සේ අපි තුන්වෙනි එලිමන්ට් එකයි පළවෙනි එලිමන්ට් එකයි කම්පෙයාර් කරලා බලනවා. එතෙන්දී අපිට පේනවා තුන්වෙනි එලිමන්ට් එක තමයි මෙතනින් අඩුම. එතකොට මිනිමම් වැලියු එක කියලා අපි දැන් සලකන්නේ දැන් මිනිමම් වැලියු කියලා අපි සලකන්නේ මේ 3. ඊට පස්සේ අපි 3යි 4යි කම්පෙයාර් කරනවා. එතකොටත් අපිට හම්බෙන්නේ මිනිමම් වැලියු එක 3 කියලා. ඊට පස්සේ අපි 3යි 5යි කම්පෙයාර් කරනවා. එතකොටත් අපිට හම්බෙන්නේ මිනිමම් වැලියු එක 3යි කියලා. හරිද? හරි. අපිට මිනිමම් වැලියු එක 3 කියලා ආවා. ඊට පස්සේ මම මේ 3 කියන වැලියු එක මම නිකන් කියන්නේ කටුවට කියන්නේ ටෙම්පරරි කියලා මෙහෙම මේ වේරියබල් එකක් දාලා එතනට මම 3 කියන එක දාගන්නවා. දාලා හරිද? එහෙනම් මින් වැලියු හරි ඔන්නෝම මින් වැලියු කියලා දාමු නේද? මිනිමම් වැලියු කියලා මම මේ වේරියබල් එකක් හදාගෙන එතනට මේ 3 කියන එක දාගන්නවා. මට පළවෙනි වටේ හම්බුණා අඩුම මේ අඩුම වැලියු එක 3 නිසා. ඊට පස්සේ දැන් මම කරන්නේ මේ දෙවෙනි එලිමන්ට් එක තුන්වෙනි එලිමන්ට් එකේ තැනට දාගන්නවා. මේ 40 දානවා මෙතනට. 3 තිබ්බ තැනට. 40 දාගන්නවා 3 තිබ්බ තැනට. හරිද? ඊට පස්සේ මේ 16 දැන් මෙතන හිස් වුණා. ඊට පස්සේ මම 16 දාගන්නවා දෙවෙනි එලිමන්ට් එක තිබ්බ තැනට. එතකොට මෙතන 16 බවට පත් වෙනවා. එහෙම දාගත්තාම බලන්න මේ පළවෙනි තැන හිස් වුණා. එතනට මිනිටි වෙනස් ප්‍රොසෙස් එකක් කියන්නේ මම ඔයාලට මේ තේරෙන්න මෙහෙම කියලා දෙන්නේ. මේ ඊට පස්සේ මම මේ හිස් වුණ තැනට මිනිමම් වැලියු එක 3 කියලා දාගත්තා. හරිද? හරි. දැන් අපි අඩුම වැලියු එක හොයාගත්තා. දැන් මේකෙදි යන්නේ මෙන්න මේ සයිඩ් එකට යන්නේ. හරිද? يعني මුලින් මේ ටික සෝට් වෙලා තමයි අන්තිමට අග ටික සෝට් වෙන්නේ. හරිද? يعني දැන් අග ටිකට යද්දි ඉස්සරහා ඔක්කොම ටික සෝට් වෙලා ඉවරයි. ඒ තමයි මේකෙදි යන්නේ. එතකොට දැන් මගේ 3 සෝට් වෙලා ඉවරයි. දැන් මම පළවෙනි එලිමන්ට් එකේ ඉඳන් බලන්නේ මම දැන් බලන්නේ දෙවෙනි එලිමන්ට් එකේ ඉඳන්. හරිද? දැන් මම බලන්නේ මෙන්න මෙතන ඉඳන්. දැන් මම මිනිමම් වැලියු එක විදිහට මේ 16 සලකනවා. සලකලා මම බලනවා මේ 40 16ට වැඩිය අඩුයිද කියලා. නැහැනේ. අඩු නැහැ. එතකොට අපි ඒක ගණන් ගන්නෑ. ඊට පස්සේ අපි බලනවා
මේ 90 16ට වැඩිය අඩුයිද කියලා. නැහැනේ 90ත් 16ට වැඩිය අඩු නැහැ. එතකොට මම ඒකත් ස්කිප් කරලා යනවා ඊළඟ එකට. එතකොට අපි බලනවා මේ 10 16ට වැඩිය අඩුයිද කියලා. ඔව්නේ 10 16ට වැඩිය අඩුයි. එතකොට මම ආයෙ පාරක් මිනිමම් වැලියු එක විදිහට 10 දාගන්නවා. හරිද? 10 දාගෙන මම ආයෙ පාරක් කරන්නේ මෙන්න මේ වගේ සිද්ධියක්. දැන් මිනිමම් වැලියු එක මම හොයාගත්තා. දැන් මම මේ 90 දාගන්නවා ඊට පස්සේ يعني 10 තිබ්බ දැනට. එතකොට මෙතන 90 කියලා මම වෙනස් කරගන්නවා. ඊට පස්සේ මේ 40 මම දාගන්නවා 90 තිබ්බ දැනට. එතකොට දැන් මෙතන 40 කියලා වෙනස් වුණා. ඊට පස්සේ මේ 16 දාගන්නවා 40 තිබ්බ දැනට. ඉතින් බලන්න දැන් මෙතන හිස් වගේ වුණා. හිස් වුණාට පස්සේ මට මෙතනට පුළුවන් 10 දාගන්න. හරිද? දැන් මෙතනත් කම්ප්ලීට් වුණා දෙවෙනි වටේ මෙතනත් කම්ප්ලීට් වුණා. ඊට පස්සේ මම තුන්වෙනි වටේදී පටන් ගන්න මේ 16 ඉඳන්. හරිද? මම බලනවා 16 මේ 16 වැඩිය 40 අඩුද කියලා නැහැනේ. අඩු නැහැ. ඊට පස්සේ මම ඉතින් ඊළඟට යනවා. ඊට පස්සේ ආයෙ පාරක් මම බලනවා 16ට වැඩිය 90 අඩුයිද කියලා. මේ අඩු නැහැ. ඉතින් මේ මම ඒකත් ස්කිප් කරනවා. එතකොට ඒ වටේ හරි. එතකොට මේකේ ආයෙ වෙනම සෝට් කරන්න දෙයක් නැහැ. දැන් අර සෝට් වෙලා තමයි තියෙන්නේ. හැබැයි සෝට් වෙලා තිබ්බා කියලා මේ සිලෙක්ෂන් සෝට් එක නවතින්නේ නැහැ. ආයෙ අග වෙනකම් යනවා. දැන් 16 හරි. 16 හරි. මේ ටික මම ඉරේස් කරන්න. දැන් 16ත් හරි. ඊට පස්සේ මම බලනවා 40. බලනවා 40 90ට වැඩිය ලොකුයිද කියලා. නැහැනේ 40 90ට වැඩිය ලොකු නැහැ. ඒ නිසා ඉතින් ඒකත් ඒ විදිහටම තිබිලා මෙතන ලූප් එකෙන් එළියට යනවා. එහෙම තමයි මේ සිලෙක්ෂන් සෝට් එකේදී වෙන්නේ. එතකොට මේ විදිහට අපිට සම්පූර්ණ මේ මොකද්ද ඇරේ එකම සෝට් කරගන්න පුළුවන් වුණා. හැබැයි බලන්න අපි වට පහ ගිහින් තියෙනවා මේ 1 2 3 4 5 1 2 3 4 5. එතකොට අපි සිලෙක්ෂන් සෝට් එකේදී අර ඒක මොන ආකාරයෙන් තිබ්බත් අපිට වට පහ වට පහ යන්න වෙනවා. එතකොට අර අනිත් සෝටිං ඇල්ගොරිතම්ස් එක බැලුවහම මේක නිකන් අර නරකම සෝටිං ඇල්ගොරිතම් එකක්. අර ලොකු ඒවට يعني ලොකු data sets වලට මේක මැච් වෙන්නේ නැහැ. හරිද? ඒකට ඒක තමයි මෙතන කතන්දරේ. හරි. අපි නිකන් කෝඩ් එක බලන් යමු. එතකොට මේක චුට්ටක් අර කම්ප්ලෙක්ස් වගේ මට හිතෙනවා මේක කියලා දෙන්න ගොඩක් වෙලා යයි කියලා. මම නිකන් ඔයාලට ලේසි වෙන්න මෙන්න මෙහෙම පොඩ්ඩක් ඩිමොන්ස්ට්‍රේට් කරලා පෙන්නන්නම්. මම බලන්න එකින් එක වෙන දේ. මුලින්ම අපි අඩුම වැලියු එක හොයාගන්න. sorry. අපි මුලින්ම මේක තමයි අන්සෝර්ටඩ් ඇරේ එක. සෝට් නොකරපු එක තමයි මේක. මේකෙදි අපි මුලින්ම අඩුම වැලියු එක හොයාගන්නවා. හරි. මේක තමයි වෙන ප්‍රොසෙස් එක. හරි. මුලින්ම අපි අඩුම වැලියු එක හොයාගන්නවා. හොයාගෙන අපි ඒක වෙනම ඔය මිනිමම් වැලියු කියලා වේරියබල් එකකට දාගන්නවා. දාගත්තට පස්සේ අපි අර මේ 6 කියන එක හරි තැනට shift කරන්න කලින් මෙන්න මෙහෙම තමයි එන්නේ. 34 34 එහෙම බලන්න 56 එහෙමයි 7 එහෙමයි 19 එහෙමයි 82 එහෙමයි 32ත් එහෙමයි 78ත් එහෙමයි මේ 6 කියන තැනටයි 34ක් ඇවිල්ලා. හරිද? හරි. ඊට පස්සේ දැන් මම අඩු වැලියු කියලා 6 හොයාගත්තනේ ඒක මම ඉස්සරහට දාගන්නවා. හරිද? මෙතන වෙනුවට මම ඒක මෙතනට දාගන්නවා. දැන් බලන්න අඩුම වැලියු එක ඉස්සරහට ඇවිල්ලා 6 34 කියලා අනිත් ටික වෙනස් වෙලා නැහැ. මෙන්න මේ සෙට් එක වෙනස් වෙලා නැහැ. 34 විතරක් පිටිපස්සට ඇවිල්ලා වෙනස් වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ පාරක් මම මේ ඇරේ එකෙන් අඩුම වැලියු එක හොයා ගන්නවා. මට හම්බෙලා දෙන අඩුම වැලියු එක 7යි කියලා. හරිද? ඊට මේ 7 කියන වැලියු එක දාන්න කලින් මෙන්න මෙහෙම තමයි මගේ ඇරේ එක පෙන්නන්නේ. බලන්න මේ 78 ඉඳන් ටික වෙනස් වෙලා නැහැ. 78 ඉඳන් ටික වෙනස් වෙලා නැහැ. මේ 7 විතරක් අයින් වෙලා තියෙනවා. හරිද මේ? 7 එක අයින් වෙලා තියෙනවා මේ.
7 තිබ්බ තැනට 19 ඇවිල්ලා ඊට පස්සේ 19 තිබ්බ තැනට 82 ඇවිල්ලා ඊට පස්සේ 82 තිබ්බ තැනට 32 ඇවිල්ලා 32 තිබ්බ තැනට 78 ඇවිල්ලා ඊට පස්සේ අර කලින් මෙතන තිබ්බ 34නේ මේ සෝරි මෙතන තිබ්බ 34 34 මෙතනට ඇවිල්ලා හරිද ඔව් සෝරි මෙතන 34 තිබ්බ 34 මෙතනට ඇවිල්ලා ඊට පස්සේ ආයෙ මෙතන 34 කියලා ආයෙ පාරක් ඇවිල්ලා කොහොමද මෙහෙම තමයි තියෙන්නේ අර අඩුම වැලියු එක දාන්න කලින් ඊට පස්සේ අඩුම වැලියු එක දැම්මට පස්සේ මෙහෙමයි මේ 6යි 7යි දැන් මේක සෝට් වෙලා තියෙන මෙන්න මේ පැත්ත සෝට් වෙලා තියෙන්නේ. මුලින් මෙතන සෝට් වෙනවා දැන් මෙන්න මේ දෙක සෝට් වෙලා තියෙන්නේ. ඊට මං ආයෙ පාරක් මෙන්න මේ ටිකෙන් අඩුම වැලියු එක හොයනවා. මෙන්න මේ සෙට් එකෙන් අඩුම එක හොයනවා. මේ සෙට් එකෙන් තියෙන අඩුම එක තමයි 19. ඊට 19 මම අයින් කරලා වෙනම ගන්නවා. ඊට පස්සේ 19 තිබ්බ තැනට මම 82 දා ගන්නවා. හරි ඊට පස්සේ 82 තිබ්බ තැනට මේ තියෙන 82 තිබ්බ තැනට මම 32 දා ගන්නවා. ඊට පස්සේ 32 තිබ්බ තැනට මම 78 දා ගන්නවා. ඊට පස්සේ 78 තිබ්බ තැනට මම 34 දාගෙන මේක වෙනස් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ අඩුම වැලියු එක මෙතනට shift කරලා තියෙනවා බලන්න මේ 6 7 19. දැන් මේ ටික ටිකෙන් ටික sort වී තමයි යන්නේ. හරි ඒක sort වුණා. ඊට පස්සේ මම ආයෙ පාරක් මෙන්න මේ set එකෙන් අඩුම වැලියු එක කීයද කියලා බලනවා. මෙතන තියෙන අඩුම වැලියු එක තමයි 32. මේ තියෙන 32. මම 32 වෙනවා මිනිමම් වැලියු කියලා අරන් තියෙනවා අරගෙන මේ ටික මෙන්න මේ ටික මෙහෙමම තියෙනවා ඉතුරු ටිකෙම 32 තිබ්බ තැනට 78 ඇවිත් තියෙනවා 32 තිබ්බ තැනට 78 ඇවිත් තියෙනවා 78 ආපු තැනට 34 ඇවිත් තියෙනවා එහෙම 34 රිපීට් වෙලා මෙතන තියෙනවා එතකොට මම මේ අඩුම වැලියු 32 මම හරි තැනට දානවා එතකොට 32 හරියටම එනෝනේ මෙතෙන්ට නෙමෙයි 34 වෙනුවට මෙන්න මෙතනට තමයි මේ 32 එන්නනේ. ඒතර 32 ඇවිල්ලා මෙන්න මේ හතරම දැන් සෝට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙ පාරක් මෙන්න මේ සෙට් එකෙන් මම අඩුම වැලියු එක හොයනවා. හොයද්දි මට එනවා 34 කියලා අඩුම වැලියු එක. හරිද? අඩුම වැලියු එක ආවා. ඊට පස්සේ ඉතින් මේ තියෙන්නේ අඩුම වැලියු එක දාන්න කලින්. ඒතර බලන්න මේ මගේ 34 තිබ්බ කොහෙද? මෙන්න මෙතන. ඒතර 34 තියෙන තැන එතන වෙනස් වෙලා නැහැ. හරි ඊට පස්සේ මං ආයේ අර වැලියු එක දැම්මත් ඒ කියන්නේ කලින් එකයි මේ විදිහේ එකම විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක අර ඒ වෙලාව ආපු විදිහක්. ඊට පස්සේ මම ආයේ පාරක් 34ටම මෙන්න මේ තුනේ මං අඩුම වැලියු එක හොයනවා. මේ තුනෙන් මං අඩුම වැලියු එක හොයපුවාම මට එනවා අඩුම වැලියු එක 56 කියලා. ඊට පස්සේ මම 56 මිනිමම් වැලියු කියලා වෙනම ගන්නවා. 56 තිබ්බ තැනට 82 ඇවිත් තියෙනවා. 82 ආපු තිබ්බ තැනට 78 ඇවිත් තියෙනවා. මේ ආයෙ මෙතනට 70 රිපීට් වෙලා තියෙනවා. එසම ඒ අඩුම වැලියු එක හරිම තැනට shift කරනවා මේ 78 කියන තැනට මේ මම මේ 56 shift කරනවා shift කරලා පස්සේ බලන්න මෙන්න මේ ටිකම දැන් sort වෙලා තියෙන්නේ sort වෙලා ඉවරයි ඊට පස්සේ මම මෙන්න මේ දෙකෙන් ආයෙ පාරක් අඩුම වැලියු එක බලනවා මෙන්න මේ දෙකෙන් අඩුම වැලියු එක බලනවා බලද්දි මට අඩුම වැලියු එක විදිහට 78 එන්නේ 78 ආවට පස්සේ මේක මෙන්න මෙහෙම කියන්නේ මේ තියෙන sort වෙච්ච ටික එතනට මේකත් ඇවිත් තියෙනවා ඊට පස්සේ ආයෙ පාරක් මම shift කළාට පස්සේ කියලා ඒකට වැඩිපුරත් ඇවිල්ලා මේ ඒක shift කළාට පස්සෙත් ආයෙ මෙන්න මෙහෙම තමයි එන්නේ. ඊපස්සේ මෙන්න මේක තමයි අන්තිම sort කරපු ඇරේ එක. එතකොට මෙන්න මේ වගේ සිද්ධියක් තමයි code එකේදී වෙන්නේ. අර code එකෙන් explain කරන්න කිව්වොත් ඔයාලට තේරෙන්නේ නැති වෙයි කියලා හිතලා තමයි මම මෙහෙම explain කළේ. ඉතින් මම හිතනවා මේකට වෙනම ආයෙ code explain කරන්න ඕනේ නැතුව ඇති කියලා. ඔයාලට process එක තේරුණානේ. ඉතින් මම කින්න එක code එක අඳින්න යන්නේ නැහැ. මේ ඉතින් මම මේකේ time complexity හැම කියන්නම් selection sort එකේ. ඒතර selection sort එකේ best time complexity එක O වල n square. best එක. ඊට පස්සේ worst එකත් O වල n squareමයි. best එකත් O වල n square. worst එකත් මේ O වල n square ඊට පස්සේ average එකත් O වල n square. average එකත් O වල n square. ඒක බලන්න මේක තමයි තියෙන නරකම මේ sorting algorithm එක. මේ ඊට පස්සේ මේකේ space complexity එක ගත්තොත් ඒක ඇවිත් තියෙන්නේ ඒකත් මට මතක විදිහට 0.1යි. මේ තමයි space complexity එක. හරි ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න.